අපි හිතමු මෙහෙම. පින් කරන්න පින් තියෙන්න ඕනද නැද්ද? පින් කරන්න පින් තියෙන්න ඕන. එතකොට දැන් පෙර පින් නැති කෙනෙකුට අලුතෙන් පිනක් කරන්න සිත් පහළ වෙනවා බොහොම අඩුයි. ඒ නැතුවම නෙමෙයි. හැබැයි පෙර පින් නැතිනම් ඒ කෙනාට අලුතෙන් පිනක් කරගන්න අවස්ථාව සැලසෙනවා බොහොම අඩුයි, විරලයි. එතකොට පෙර පින් කරලා පුරුදු කෙනාට ඒ පින අලුත් පිනක් රැස් කරගන්න බොහෝ සෙයින්ම උපනිශ්‍රේ වෙනවා. උපනිශ්‍රේ වෙනවා කියලා කියන බලවත්ම උපකාරය වෙනවා. පැහැදිලිනේ? දැන් බලන්න අද මේ ධර්මදේශනාවට සවන් දෙන්නට ඔබට මේ අවස්ථාව සැලසෙන්නේ ඔබ නොදැනුවත් වුණාට සංසාරයේ අනවරාග්‍ර සංසාරයේ ඔබ කරපු මහා කුසලයක් උපකාර වෙලා තියෙනවා. හරි? සමහරට ධර්ම පුස්තක බෙදා දීමක්, සමහරට නොදන්නා දෙයක් කියා දීමක්, සමහරට ගුරුවරයෙක් වශයෙන් කෙනෙකුට නොදන්නා දෙයක් කියලා දෙනවා. ඒක පවා මේකට උපකාර වෙනවා. අපි හිතනෝනේ මේවා පින්කම් නෙමෙයි කියලානේ. නමුත් නොදන්නා දෙයක් කෙනෙකුට කියලා දීම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන. ඒක සමහරට වෘත්තියක් එයාගේ. නේ? ඒ වෘත්තිය උනාට වෘත්තිය ජීවිතය තුළ වෘත්තියෙන් එහාට ගිහිල්ලා කරුණාව දක්වමින් දරුවන්ට යමක් කියා දෙමින් නේද? අන්න එහෙම කටයුතු කරනකොට එයාට ඒකෙන් කුසලයක් රැස් වෙනවා. ඒ රැස් වෙන කුසලයේ පසුව ඔබට ධර්මය තේරුම් ගන්න උපකාර වෙනවා. ඒක කියන පුරිමා කුසලා ධම්මා. මොකද මේ පුරිමා කියන්නේ? පෙර කරන ලද කුසල ධර්මය පච්චිමාණං වචන තේරෙනවනේ. පස්සේ නේද? එතන පසුව සිදු කරන කුසල ධර්මයන්ට උපනිශ්‍රේ වෙනවා. හරිනේ? එහෙනම් ඔන්න පළවෙනි කාරණාව හරි. එතකොට දෙවෙනි කාරණාව විස්තර කරනවා පුරිමා කුසලා ධම්මා පච්චිමාණං අකුසලානං ධම්මාණං කේසංචි උපනිස්සය පච්චේන පච්චයෝ. දැන් අපි දැකලා තියෙනවා සමහර උදවිය පින්කම් කරනවා. පින්කම් කරලා ඒ පින්කමම අරබයා අකුසල් පසුතැවෙන්න පුළුවන්, ද්වේෂය ඇති කරගන්න පුළුවන්, ඒ කෙරෙහි ලෝභය ඇති කරගන්න පුළුවන් නේ. දැන් කෙනෙක් හිතමු අපි හිතමු දානයක් දෙනවා. දානයක් දීලිවර වෙලා එන ගමන් කියන අපරාධ එච්චර දෙයක් දුන්නේ නේ. ඊට වඩා පොඩ්ඩක් අඩු දෙයක් අඩු මිල තියෙන එකක් දෙන්න තිබුණා අපිට. අරක ගණන් වැඩි ආදි වශයෙන් කතා කරනවා. එතකොට ඒ අරබයා දීපු දාණයම අරබයා ලෝභසිත ඇති වෙලා. සමහරට මාන්න ඇති කර ගන්නෝනේ. පින්කමක් කළා ඒ පින්කම අපි තමයි මේක මෙහෙම කරේ. අපි තමයි මේක හොඳටම කරේ ආදි වශයෙන් කියලා ඒක ඇති කර ගන්න මොකද්ද? මාන්නයක් ඇති කරගන්න. මම කරා. මගේ පින්කමනේ අනිත් අයට වඩා මගේ පින්කම උසස් ආදි වශයෙන් කියලා. එතකොට මාන්නය. ඊට පස්සේ ද්වේෂය. සමහර කට්ටිය මොකද වෙන්නේ? පින්කම කරලා ඉවර වෙලා ඒ පින්කම කරපුව ඈත් එක්ක සමහරට ගැටුම් ඇති කරගන්නවා. නේද? සමහරට එකම පින්කම කරපු කණ්ඩායම. එතකොට ඒ පින්කමේ අසවලා මෙහෙම කරා කියලා ඔන්න ගැටෙනවා. එතකොට ඒ ගැටෙනවා කියන්නේ ඒ පින්කමම අරබයා එයා අකුසලයක් ඇති කරගන්නවා. හැබැයි ඒක වෙන්නේ හැමෝටම එහෙම වෙනවද? හැමෝටම එහෙම වෙන්නේ නැහැ. කේසංචි කියන්නේ කිසියම් විටක. කිසියම් කෙනෙකුට කිසියම් අවස්ථාවක වෙනවා කියන අදහස් තමයි කියන්නේ. දක්ෂයාට එහෙම වෙන්නේ නැහැ. දක්ෂයා මොකද කරන්නේ? දක්ෂයා කල්පනා කරනවා මේ පින්කමක් කළා ඉවරලා මම මේකට ගැටෙනවා කියලා කියන හරිම මෝඩ වැඩක්. මං ඒ නිසා මොකද කරන්න ඕන? ඒ කුසල කර්මය නැවත සිහිපත් කරලා කුසලයක් උපද්දව ගන්නවා මිසක ඒකට පසුතැවෙන එක නේද? ඒකට ගැටෙන එක, ඒකට කෙරෙහි රාගය ඇති කරගන්න එක සුදුසු නෑ. දැන් පින්කමක් කළා සතුටු වෙන එක හොඳයි නරකයිද? හොඳයි. හැබැයි සතුටු වෙන ආකාර දෙකක් තියෙනවා. කොහොමද? රාගයෙන්, ලෝභයෙන් ඇලිලා සතුටු වෙනවද? නිර්ලෝභීව නේද? අතහැරීම පුරුදු කරලා සතුටු වෙනවද කියන ආකාර දෙකක්. ඒක කෙනෙකුට අඳුර ගන්නත් බෑ. සමහර කෙනෙකුට මේක අඳුර ගන්න බෑ. තමන් සතුටු වුණේ ලෝභයෙන්ද? තමන් සතුටු වුණේ කුසලයෙන්ද කියලා. තේරෙනවද? ලෝභයෙන් නම් ඒකේ තියෙන මොකද්ද? ඇලෙන ගතියක් නේ. ඒකට මමත්වයේ ගාව ගත්ත ගතියක්. අන්න ඒක නැතුව සියල්ලම අතහැරලා සතුටු වෙන්න ඕන. අනේ මම මේක කළා මේක කොච්චර හොඳ දෙයක්ද නේ කියලා සතුටු වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි ගාථාව පැහැදිලි කරනවා පුරිමා කුසලා ධම්මා පච්චිමාණං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පුරිමා කුසලා ධම්ම. එතකොට පෙර කරන ලද කුසල ධර්මයක් පසුව උපදින අභ්‍යාකත ධර්මයකට උපකාර වන අවස්ථාව. ඒ කොහොමද? අපි හිතමු මෙහෙම. ඔන්න දැන් කවුරු හරි කෙනෙක් සිල් රකින්න. හරි. මොකද කරන්නේ? සිල් රකින්න. සිල් රැකගෙන ඉන්නකොට අපි හිතමුකෝ විකාල භෝජනය කියලා ශික්ෂාපදයක් තියෙනවනේ. නේද? සිල් සමාදන් වුණා. විකාල භෝජන ශික්ෂාපදේ කඩන්න නැතුව ඉන්නවා. හැබැයි එහෙම විකාල භෝජන ශික්ෂාපදය නොකඩා ආරක්ෂා කරන කෙනාට පසු කාලිනව ගෑස්ට්‍රික් ඇති වෙනවා. ගෑස්ට්‍රික් කියන්නේ මොකද්ද?
දුක්සහගත කාය විඥානය. මොකද්ද? දුක්සහගත කාය විඥානය. එතකොට මොකද්ද ඒක? විපාක සිතක්. පෙර කරපු අකුසල කර්මයක විපාකයක් තමයි එන්නේ එතෙන්ට. හැබැයි මේකට මුල්ුනේ මොකද්ද? සිල් රැකපු කුසලය. සිල් රැක හිටපු කුසලයේම බලවත් වූ හේතුව වෙලා ඉපදුනා මොකද්ද? දුක්සහගත කාය විඥානය. ඒක විපාක සිතක්. ඒක අභ්‍යාකත ගණයට අයිති වෙන්නේ. මොකද්ද අභ්‍යාකතයි කියන්නේ? කුසලුත් නොවන අකුසලුත් නොවන දෑ. තේරුණේ? කුසලුත් නොවන දෑ අකුසලුත් නොවන දෑ වලට පොදුවේ කියන මොනවාද? අභ්‍යාකත ධර්ම. මොනවාද අභ්‍යාකත ධර්ම හැටියට වැටෙන්නේ? විපාක සිත් ටිකයි චෛතසික ටිකයි ක්‍රියා සිත් ටිකයි ඒවයි යෙදෙන චෛතසික ටිකයි රූප 28යි නිර්වාණයයි. මෙතන එන්නේ මොකද්ද? විපාක සිතක්. මෙතන අපි කතා කරන්නේ මොකද්ද? දුක්සහගත කාය විඥානේ බඩේ කැක්කුම නැත්නම් ගෑස්ට්‍රික් කියලා කියන්නේ දුක්සහගත කාය විඥානේ උපදිනවා. ඒක විපාක සිතක් නිසා ඒකට කියන මොකද්ද? අභ්‍යාකත ධර්මයක් කියලා. එහෙනම් ඒ අභ්‍යාකත ධර්මයේ උපදින්න බලවත් වූ හේතුව උනේ උපකාරය උනේ මොකද්ද? රැකපු සීලේ කුසලේ. එනම් පුරිමා කුසල ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චය. ඊළඟ ගාථාව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් බලන්න ඒ තුනටම මුල්ුනේ මොකද්ද? කුසලයේ පැත්ත. පුරිමා කුසල ධම්මා පච්චිමානං කුසල. හරිනේ. කුසලයේ. දෙවෙනි එක කුසලයේ අකුසලයේ. තුන කුසලයේ අභ්‍යාකත. ඒ සෙට් එකම කුසල්. දැන් කතා කරන්නේ අකුසලයේ මුලට අරගෙන. පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චය. එතකොට අකුසලයේ අකුසලයට උපනිශ්‍රේ වෙනවා. දැන් අපි හිතමු මේ ඔන්න කවුරු හරි කෙනෙක් පුංචි කාලේ පොඩියට මොනවා හරි හොරකමක් කරන්න පටන් ගන්නවා. එයා ඒක ටිකෙන් ටික හුරු වෙලා පසුව මහා හොරකමක් කරනවා. ඒ මහා හොරකම කරන්න මුල්ුනේ මොකද්ද? අර පොඩියට කරපු පොඩි හොරකම. එතකොට පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං. හරිනේ. සමහර අය පොඩියට මත්පැන් බොන්න පටන් ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? මහා බේබද්දෙක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. තේරෙනවනේ? තව සමහර අය පොඩියට කාමයේ වර්ධව හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට මොකද? සල්ලාලයක් වෙලා තමයි නතර වෙන්නේ. නේද? අන්න එවැනි තැන්වල ඒ මුලින් ගන්න අකුසලය පසුව අකුසලයට මොකද වෙන්නේ? බලවත්ම උපකාරය වෙනවා. ඔබ අහලා තියෙනනේ බෝධිසත්වයන් වහන්සේගේ කතාව. මොකද්ද? බෝධිසත්වයෝ කාලෙක ඉපදිලා හිටියලු කොහෙද? බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටියාම ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳපු පුරුද්දට මනුස්ස ලෝකෙ එතනින් චුත වෙලා මනුස්ස ලෝකෙ ප්‍රතිසන්දි ලැබලා. අර බ්‍රහ්ම ලෝකේ ඉඳපු පුරුද්දට මොකද වෙන්නේ? මනුස්ස ලෝකෙට ඇවිල්ලා කාන්තාවන් දකින්නවත් කැමති නෑලු. ඇයි? ඔබ දන්නවද බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කවුද? පිරිමි අය විතරයිනේ. නේද? බඹුට අඹු නෑ කියලා කතාවක් කියන්නේ. බ්‍රහ්මයාට අඹු කියන්නේ බිරිඳක් නෑ. එතකොට කාමයේ බොහොම අඩුයි. රූපාවචර සත්වෝනේ. කාමයේ බොහොම අඩුයි. ප්‍රශ්න බොහොම අඩුයි නේද? කාමයෙන් මේ පීඩා අඩුයි. ඒකනේ අපිට බ්‍රහ්මචර්යාව කියන්නේ. සාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකද්ද? බ්‍රහ්මයා වගේ හැසිරෙන බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ මේ කපල්ස් නෑ, ජෝඩු නෑ. තනියෙන් ඉන්නේ. ඒකචාරී, බ්‍රහ්මචාරී. එතකොට ප්‍රශ්න අඩුයිනේ අපච්චි. නේද? දැන් ඕගොල්ලන්ට ප්‍රශ්න වැඩි වුණේ මොකද නිසාද? බ්‍රහ්මචාරී නොවුන නිසානේ නේද? හරි. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ. එහෙම ඒකචාරීව ඉඳලා එයාට කැමති නෑ දැන් ස්ත්‍රීන් ඇසුරට යන්න කැමති නෑ. මනුස්ස ලෝකයේ සවැත් නුවර ඉපදුනා. දැන් එයා කවුද? රාජකුමාරයෙක් පොඩි ළමයා. හැබැයි අම්මා ගාවටවත් යන්නේ නැහැ. කිරි බොන්නවත් අම්මා ගාවට යන්නේ නැහැ. දැන් රජතුමා කල්පනා කළා මේක රජපැටිය දැන් මැරුණොත් එහෙම ඉවරයිනේ. සක්විති රජකම දෙන්න ඉන්න කෙනා. ඊට පස්සේ මොකද කරේ? මේ කිහිල්ලට එහා පැත්තෙන් තීරයක් දාලා පියයුරු කිහිල්ල යටින් අරගෙන අම්මා පිටිපස්සෙන් හංගලා අම්මා නෙමෙයි කිරි දෙන්නේ දැන් තාත්තා තමයි කිරි දෙන්නේ. يعني තාත්තගේ අතේ ඉඳන් තමයි දරුවා කිරි බොන්නේ. ඔහොමම වෙලා ළමයා ඉතින් ලොකු වුණා. දැන් කාන්තාව අම්මවත් දකින්න කැමති නෑ. එක දවසක් දැන් රජතුමා කල්පනා කළා අවුරුදු 16ක් සම්පූර්ණයි. දැන් යුව රජකම මෙයාට දෙන්න ඕනේ. නමුත් වැඩේ තියෙන්නේ අභිෂේක මංගල්‍යයට ලෑස්ති කරන්න බෑ මේ විවාහ වෙන්නේ නැතුව. ඒ කාලේ සිරිත්නේ. දැන් කල්පනා කරා ඉතින් මෙයා කැමති නෑනේ ගෑනුවට. බොන්න දුන්නා. මත්පැන් බොන්න දුන්නා. මත්පැන් බොන්න දුන්නාට පස්සේ මෙයා මත් වුණා. මත් වුණාට පස්සේ නාට්‍යාංගනාවක් මෙයාට ලං කළා. ලං කළාම දෙන්න අමුසැමිය වශයෙන් හැසිරුණා. රාගය වැඩි වුණා. රාගය වැඩි වෙලා පහුවදා උදේ පාන්දර නැගිටලා කොපුවෙන් කඩුව එළියට ඇදලා අරගෙන කියලා තියෙනවා දඹදිව ඉන්න සියලුම පිරිමි මරලා මට ගෑනු ටික ඔක්කොම ඕන කියලා. දැන් තේරෙනවද කියන්නේ? එතකොට අර මෙච්චර දවසක් කාන්තාව දිහා බලපුවත් නැති මිනිස්සයා දැන් මොකද වෙලාද?
මුළු දඹදිවම ඉන්න කාන්තාව මට ඕනයි කියලා. එතකොට මොකද්ද? අර පුරිමා අකුසලා ධම්මා කලින් කාමය හැසිරිලා ඒ ඇති වුණු රාගසිත පසුව ඇති වෙන රාගසිත වලට බලවත් වූ උපකාරය වුණා. බලවත් වූ උපකාරය. උපනිස්සේ කියන්නේ ඒක. පැහැදිලිනේ? හරි. ඊළඟ කාරණාව පුරිමා අකුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සේ පච්චේන පච්චයෝ. පෙර කරන ලද අකුසල ධර්මයෝ සමහර වෙලාවට කේසංචි සමහර විට කුසල ධර්මයන් නිපැද්දවීමට උපනිස්සේ වෙනවා. උදාහරණයක් වශයෙන් අඟුලිමාල කියන කෙනා නේ ඔබ අහලා තියෙනවා මිනිස්සු දසදහස් ලක්ෂ ගණන් මරපු කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිදිලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාම මේ ශාසනය පැවිදි වෙලා බණ භාවනා කරන්න පටන් ගත්තා. දැන් මැවි පේනව මොනවද මිනිස්සු මරපු ඒවා. හැබැයි උන්වහන්සේ දැන් තේරුම් ගත්තා මේක මේ මට අතීතයේ ඇති වෙච්ච දෙයක් මේ වර්තමානයේ සිහිපත් වීමක් විතරයි වෙන්නේ. අතීතයේ වෙච්ච සිද්ධිය නෙමෙයි මේ වෙන්නේ. ඒ සිද්ධිය මතක් වෙච්ච සිතක්. නේ? සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය. ආරම්මන පච්චේන පච්චය මතකද? මනෝ විඤ්ඤාණයට අතීත දේවල්ද වර්තමාන අනාගත දේවල් සියල්ලම අරමුණු කළ හැක. අන්න අරමුණු වීම මොකද්ද වෙන්නේ? ආරම්මන ප්‍රත්‍යයෙන් ඉපැද්දුවා මොකද්ද? සිතක්. සිත් ටිකක් ඉපැද්දුවා. විදර්ශනා කළා. ඒ විදර්ශනා කරනකොට උපදින්නේ මොනවද? කුසල සිත්. ඒ කුසල සිත් උපද්දවන්න මුල්ුනේ මොකද්ද? අකුසල ධර්ම. එහෙනම් පුරිමා අකුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිසේ. කිසියම් විටක හැම විටම වෙන්නේ හැමෝටම කරන්න බෑ. තේරුණාද? දැන් අපි හිතමු මෙහෙම. ඔන්න දැන් තාත්තා වයසයි. දැන් අපි හිතමුකෝ ඔයාලට මතක් වෙනවා. ඔයාගේ තරුණ කාලේ කරපු අපි හිතමුකෝ මාළු බාපු එකක් මතක් වෙනවා කියලා. නේ? එතකොට අපි හිතමු මත්පැන් ටිකක් බීපු එකක් මතක් වෙනවා කියලා. ඒ මතක් වුණාට පස්සේ සමහර අය කරන්නේ ඒකෙම ඉන්නවා. මොකද්ද? එක්කෝ ඒකේ ආස්වාදනය කරනවා. අපි මෙහෙම කරා ඔයාලා දන්නේ නැහැ ඕගොල්ලෝගේ තරුණ කාලේ මොනවද අපි තමයි ඩ්‍රින්ක්ස් ගත්තේ මෙව්වා අපි ගත්තේ හොඳ ඒව්වා කියලා නේ සමහර අය කතා කරන්නේ. ඕගොල්ලෝ දන්නවද අපි රාජ්‍ය සේවීනින්දී අපි කරපු ගෙහිලි කියලා එහෙම සමහරු කියන්නේ. එතකොට ඒ මොකද්ද අකුසලයේ තලු මරනවා. වැඩක් වෙනවද? නැහැ. එන්න තව අකුසල පැටව ගහනවනේ. මොකද්ද කරන්න ඕන? මේ පැත්තෙන් අකුසලයේ දැම්මන් ඒ පැත්තෙන් කුසලයේන ෆිල්ටර් එකක් තිබ්බනම් හරියට හරිනේ. අන්න ඒ වගේ වැඩක් මේ. මොකද්ද? කේසංච කියන්නේ කිසි දක්ෂයට පුළුවන් මොකද්ද? අකුසල ධර්මය මේ පැත්තෙන් දාලා එහා පැත්තෙන් කුසල ධර්මයක් ගන්න පුළුවන්. මොකක්ද මැෂින් එක? මෙන්න මේ ප ဋ ාණ ධර්මය ආදී දැනගෙන විදර්ශනා කරන්න ඕන. පැහැදිලිද? එතකොට එහා පැත්තෙන් මඩ වතුර දැම්මත් හොඳ වතුර දැම්මත් මෙහා පැත්තෙන් ඉන්නේ හොඳ වතුර. කතාව තේරුණාද? එහෙනම් මෙතන කියන පුරිමා අකුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සේ පච්චේන පච්චයෝ. ඊළඟ ගාථාවේදී පැහැදිලි කරනවා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. ඒ කියන්නේ අකුසල ධර්මයක් මුල් වෙලා අභ්‍යාකත ධර්මයක් උපදින අවස්ථාව. උදාහරණයක් හැටියට අපි හිතමු කවුරු හරි කෙනෙක් මත්පැන් බොනවා. එක දිගටම මත්පැන් බීලා මේ මනුස්සයාට ඇති වෙන මොනද? ඇල්කොහොලික් සිරෝසිස්. මොනවද? ඇල්කොහොලික් සිරෝසිස් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ liver එක ඉදිමිලා නැති වෙලා යනවා, ගෙවිලා යනවා, වග්ගඩු දෙක ඉදිමෙනවා නේද? බඩ ඉදිමෙනවා. මෙයා වේදනාවෙන් කෑ ගහනවා. ඒ වේදනාව දුක්සහගත කාය විඤ්ඤාණය. ඒක විපාක හිතක්. ඒ විපාක හිත අභ්‍යාගත ධර්මයක්. ඒ අභ්‍යාගත ධර්මයට මුල්ුනේ මොකද්ද? එයාගේ මත්පැන් බීමේ අකුසලය. සමහර අය නැද්ද? සමහර අය කාමයේ වර්ධව හැසිරෙනවා. කාමයේ වර්ධව හැසිරෙලා මොකද වෙන්නේ? හැදෙනවා ගොනෝරියා. එහෙම නැත්නම් සිපිලස්. එහෙම නැත්නම් ඒඩ්ස්. ඒ දුක් විඳිනවා. ඒ දුක් විඳින්න යාට හේතුනේ මොකද්ද? පෙර කරපු අකුසල කර්මය. පැහැදිලි නේද? ඒතර බලන්න මේවා දැන් අපිට මේ අඟහරු ලෝකේ ගැන කතා කරන්නේ. නෑ ඍජුවම අපේ සිද්ධි ගැන කතා කරන්නේ. එතකොට අපි මේවා දැනගැනීමේ වටිනාකම මොකද්ද? ඒවයින් ඈත් වෙලා කුසල ධර්මයේ තුල හික්මිලා තේරෙනවද? ඒකට ආගමක් ඕනද? ඒකට જાතියක් ඕනද? නේ? ඒකට මේ මනුස්ස දිව්‍ය කියලා ભેදයක් තියෙනවද? නෑ. මේවා දැනගත්තාම මේ දැනගත්ත පුද්ගලයා මොකද කරන්න ඕන? මේක තුල හික්මෙනකොට කවර જાතියක වුණත් කවර ආගමක වුණත් මනුස්සයට සෙතක් සෑදෙනවා. එච්චරයි කතාව. හරි ඊළඟ කතාව. පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චයෝ. පෙර කරන ලද අභ්‍යාකත ධර්මයෝ පසුපසු කරන උපදින අභ්‍යාකත ධර්මයන්ට බලවත් වූ උපකාර ධර්මය වෙනවා කියන කාරණාව මේ කතා කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම. ඔන්න කිසියම් කෙනෙක් රහතන් වහන්සේ නමක් කියලා හිතමු.
උදේ පාන්දර උන්වහන්සේ මල් පූජා කරනවා. උදේ පාන්දර මොකද කරන්නේ? මල් පූජා කරනවා. මල් පූජා කරනකොට උන්වහන්සේට උපදින සිත මොනවද? කුසල් සිද්ද, අකුසල් සිද්ද, විපාක සිද්ද, ක්‍රියා සිද්ද. උන්වහන්සේට ක්‍රියා සිද්ද. ඇයි? රහතන් වහන්සේට පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියන්නේ පිං සිද්ධ වෙන්නේ නැහැ, පව් සිද්ධ වෙන්නේ නැහැ. හටගන්න සිත් මොනවද? ක්‍රියාසිත තමයි හටගන්නේ. මේ ක්‍රියාසිත ටික හටගත්තාම ඒක අභ්‍යාගත මම කලින් කිව්වනේ නේ. ක්‍රියාසිත කියන ඒවා කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ඒ අභ්‍යාගත ධර්මයේම උන්වහන්සේ ගිහිල්ලා රාත්‍රී කාලේ අපි හිතමු උන්වහන්සේ දැන් උදේ තමයි ඔය මල් පූජා කළේ. රාත්‍රී විදර්ශනා කරනවා. උන්වහන්සේ විදර්ශනා කරනකොට උන්වහන්සේට හරගන්නේ මොනවද? ක්‍රියාසිතනේ. එහෙනම් උදේ ක්‍රියාසිත ටික රාත්‍රී ක්‍රියාසිත ඉපැද්ද වීමට මොකද වෙන්නේ? දැන් උදේ රාත්‍රී කියලා ගත්තේ ටයිම් දෙකක් පෙන්වන්න ඕනේ. හරි. පුරිමා පෙර කරන ලද ඒවා පසුපසු ඒවට අභ්‍යාගත ධර්මයන්ට උපනිස්ස වෙනවා. බලවත් වූ උපකාරක ධර්මය වෙනවා. ඊළඟ එක පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චයෝ. දැන් අපි හිතමු මෙහෙම. ඔන්න අපි හිතමු මේ අම්මා කියලා. මේ අම්මා තමන්ගේ ඇස විදර්ශනා කරනවා. තමන්ගේ ඇස විදර්ශනා කරන විදිය කියන්නේ බලන්න. ඇස කියන්නේ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය. ඒක පරමාර්ථ වශයෙන් චක්කු ප්‍රසාද රූපේ විතරයි. හරිනේ. හැබැයි ඇස තියෙන්නේ දැන් ඒක උපාදාය රූපයක්නේ. චක්කු ප්‍රසාද රූප කියන්නේ උපාදාය රූප. උපාදාය රූප කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු මෙහෙම. මෙන්න මේ බුලත් කොලේ ගත්තොත් බුලත් කොලේ වලට වර්ණයක් පේනවා. වර්ණය කියන එක පේන්නේ මේ සතර මහා ධාතු නිසා. මේක හැදලා තියෙන පඨවියාපෝ තේජෝ වායෝ මගින් ඒක උඩ තියෙනව මොකද්ද? වර්ණය කියන උපාදාය රූප 24ක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා, චක්කු ප්‍රසාද ආදී රූප තියෙනවා 28න් 24ක් උපාදාය. හතරක් මහා භූත. චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපා. තේරුණානේ? එතකොට ඒ මහා භූතයන්ගේ නිසා පවතින උපාදාය රූප කියලා જાතියක් 24ක් තියෙනවා. එයින් එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. එතකොට චක්කු ප්‍රසාද රූපේ පවතින්නේ මහා භූත මත. මහා භූත සහ උපාදාය රූප ඌ කලි රූපයෝය. මේ රූප සියල්ලම හරිද? උපදින්නේ මොනවෙන්ද? දැන් චක්කු ප්‍රසාද රූපේ ඒකාන්තයෙන්ම කර්ම ප්‍රත්‍යයෙන් උපදින ඒකාන්ත කර්මජ රූපයක්. එහෙනම් පෙර ඔබ කරන ලද කුසල කර්මයක් නිසා හෝ අකුසල කර්මයක් නිසා හෝ ඔබට චක්කු ප්‍රසාද රූප පහළ වෙනවා. දැන් ඔය දරුවට මාව පේනවා. උපදින්නේ මොකද්ද? චක්කු විඥානේ. ඒක උපදින්නේ මොකක් මතද? චක්කු ප්‍රසාද රූපේ මත. චක්කු ප්‍රසාද රූපේ රූප, චක්කු විඥානේ කියන්නේ නාම. ඒ දෙකම ඉපදුනේ ඔබ කරපු පෙර අකුසලයන් නිසාද කුසලයන් නිසාද? කුසලයන් නිසා. දැන් ඔයාලට තේරුණාද? පෙර කරපු කුසල කර්මයක ප්‍රත්‍යයෙන් ඉපදුනා කර්මජ රූපයක් වෙච්ච චක්කු ප්‍රසාද රූපේ කර්මයේ විපාකයක් වශයෙන් ආපු චක්කු විඥානේ. දෙන්නම කර්මයක ඵලයක්. තේරුණේ? කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්මපච්චේන පච්චයෝ. එන මේ කර්ම ප්‍රත්‍යයෙන් ඉපදුණු ප්‍රසාද රූපේ තියෙන්නේ. ඔන්න විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට ඔයාලට තේරෙනවා මොකද්ද? චක්කු ප්‍රසාද රූපේ මගේ නෙමෙයි කර්ම ප්‍රත්‍යයෙන් ඉපදිච්ච එක. චක්කු විඥානේ මගේ නෙමෙයි කර්ම ප්‍රත්‍යයෙන් ඉපදිච්ච එක. ඒ දෙකම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ මැවීමක් නෙමෙයි, ਸਰව බලධාරීකුගේ මැවීමක් නෙමෙයි, අපේ අම්මා අප්පච්චිගේ මැවීමක් නෙමෙයි. මොකද්ද හේතුව? හේතුවක ඵලයක් කියලා තේරෙනවා. හේතුඵල ධම වැටහෙනකොට ඔබට මොකක්ද වෙන්නේ? සක්කාය දෘෂ්ටිය කියන එක ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ ගෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් කවදා හෝ දවසක සමුච්ඡේද ප්‍රහාණය වෙලා සෝවාන් වෙන්න අවස්ථාව සැලසෙනවා. මම මේ කියන්න ගියේ මොකද්ද? ඔබ එහෙම විදර්ශනා කරනකොට ඔබට උපදින්නේ මහා කුසල් ටිකක්. මහා විදර්ශනා මහා කුසල් ටික ඉපැද්දුවේ ඔබ මොකක් මුල් කරගෙනද? ඔබේ තිබිච්ච චක්කු ප්‍රසාද රූපේ. ඒක අභ්‍යාගත ධර්මයනේ. රූප කියන්නේ අභ්‍යාගත. තේරුණාද? මේ රූප කියන්නේ මොනවද? අභ්‍යාගත ධර්මයන්නේ. කුසලත් නෙමෙයි අකුසල නෙමෙයි. ඒ අභ්‍යාගත ධර්මයේ මුල් කරගෙන ඔබ ඉපැද්දුව මොකද්ද? කුසලයක්. එහෙනම් විදර්ශනා කළ කුසලයක්. පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං හර උපනිස්සේ පච්චේන පච්චෝ. හරි. ඒ වගේම මේ තාත්තා. ඔන්න දැන් ඔයාට ඔළුවේ හැක්කුමක් හැදෙනවා. ඔළුවේ හැක්කුම මුල් කරගෙන ඔයා මොකද විදර්ශනා කරන්න ඉගෙනගෙන නැති නිසා හරිද? ඔයා මොකද කරන්නේ? මේකේ ඔළුවේ හැක්කුමට කේන්ති යනවා. හරිද? ඔළුවේ හැක්කුම හැදිච්ච වෙලාවට මොකද වෙන්නේ? කවුරු හරි ලං වුණොත් එයාට බයිනවා. දතේ හැක්කුම හැදිච්ච වෙලාවට තේ එක ගෙනාපු මිනිස්සුන්ට බයිනවා. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මෙයා පුරිමා අභ්‍යාකතා දම ඔළුවේ හැක්කුම දුක්සාගත කාය විඥානේ අභ්‍යාකත විපාක සිතක්. නේද? විපාක හිතක්නේ.
මේ අභ්‍යාකත ධර්මයේ ඔළුවේ කැක්කුම කියන එක අල්ලගෙන උපද්දව ගත මොකද්ද? අකුසලය. හරි. එතකොට ඒකට කිව්වා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මාන. ඊළඟ එක මොකද්ද? අකුසලානං ධම්මාන. උපනිස්සේ පච්චේන පච්චය. කතාව පැහැදිලි? හරි. ඊළඟ ගාතාව දැන් ඔතන උතු භෝජනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ. උතු භෝජනම්පි දෙකක්. උතු කියන්නේ ඍතුව. භෝජනම්පි කියලා කියන්නේ භෝජනයද. හරි. දැන් අපි තුමේ ඔන්න ඔබතුමා මේ ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉඳලා යනවා සීතල රටකට. සීතල රටකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ සීතල රටේදී ඔබතුමාට සෙම අමාරුව හැදෙනවා. දැන් සෙම අමාරුව හැදුනහම ජීවිතේ පවත්වා ගන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට. ලෙඩ වෙනවා. දැන් මේ ලෙඩවීමට බලපෑම මොකද්ද? ඍතුව. එහෙනම් ජීවිතේ හොඳට පවත්වනවද? ජීවිතේ නරකට යනවද? ජීවිතේ ලෙඩ වෙනවද? කැන්සර් හැදෙනවද? නේද? ඔය ඔක්කොටම ඍතුව බලපානවද නැද්ද? ඍතුව බලපාන. නිවන් දකින්න. ඔව් දැන් සමහර ස්වාමීන් වහන්සේලා අපි තුමු යන නුවරඑළිය ගිහිල්ලා භාවනා කරන්න. ගියපු ගමන් සෙම වැඩි වෙලා මොකද වෙන්නේ? භාවනාව සම්පූර්ණයෙන් යන හිටින්න පුළුවන්. ඒක හැමෝටම වෙන්නේ නැහැ. සමහරට උෂ්ණ ශරීර තියෙන කෙනෙකුට සීතල පළාත හොඳයි. සීතල ශරීර තියෙන කෙනෙකුට උෂ්ණ පළාත හොඳයි. එහෙම වෙනෝනේ. සීතලම තියෙන ශරීරයක් තියෙන කෙනෙක් සීතල පළාතකට ගියොත් එයාගේ භාවනාවත් ඉවරයි, ජීවිතෙත් ඉවරයි. පැහැදිලිනේ? එහෙනම් ඒ උතු භෝජනම්පි කියන්නේ භෝජනයත් එහෙමයි. ඔන්න අපි හිතමු සමහර ස්වාමීන් වහන්සේ නමක් දානේට අපි හිතමු ප්‍රියයි මස් මාංශ. හැබැයි සමහර මිනිස්සු ඉන්න මිත්‍යා දෘෂ්ටිකයි. මස් මාංශ පුකුත් පූජා කරන්න හොඳ නැහැ කියලා මිත්‍යා මතයක ඉන්නවා. උන්වහන්සේට කවදාවත් එතකොට මස් මාංශ ලැබෙන්නේ නැහැ. ප්‍රිය ආහාර ලැබෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? උන්වහන්සේගේ ජීවිතේ පවත්වා ගැනීමට සමහර වෙලාවට බාධා වෙනවා. තේරුණානේ? සමහර කෙනෙකුට ජීවිතේ පවත්වා ගන්න. ඒ කියන්නේ භාවනා කරන්න නෙමෙයි. දැන් ඔයා අහලා තියෙනවා මාතික මාතාවගේ කතාව. මාතික කියලා මේ කෙනෙක්ගේ අම්මා කෙනෙක් ඉන්නවා. අර ස්වාමින් වහන්සේලා 69ක් වස්වසන්න තැනක් හොය හොය යන්නේ. එතකොට ඒ මාතිකගේ අම්මා මාතික තමයි ඒ පළාතේ ග්‍රාම සේවක ගම්මුලා දෑනිය. මාතිකගේ අම්මා කියන කොහෙවත් යන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ගමේ නතර වෙන්න. මම ඔබ වහන්සේලාට උපස්ථාන කරන්නම්. අන්තිමට ඒ උපස්ථාන කරන ගමන් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් කමටහන් ගන්නවා 69ක්. කමටහන් අරගෙන මෙයා භාවනා කරනවා. ගෙදර උයන ගමනුත් භාවනා කරනවා. සතියෙන් ඉන්නවා. හරිද විදර්ශනා කරනවා. මෙතුමිය අනාගාමී වෙනවා. සති දෙකෙන් තුනෙන් අනාගාමී වෙනවා. අනාගාමී වෙලා පරිචිත්ත විඥාන ඥානයත් ලැබිලා අනුන්ගේ සිත පිරිසිදු බලනවා. බලනකොට ස්වාමින් වහන්සේලාගේ සිද්ධිය බලනකොට ස්වාමින් වහන්සේලා එක නමක්වත් සෝවාන් වෙලාවත් නැහැ. ඔක්කොම පෘතජ්ජන. දැන් කල්පනා කළා දෙවියනි මම සතියෙන් කමටහන් අරගෙන ඉවරලා අනාගාමී වුණා. මේ ස්වාමින් වහන්සේලා තාම මෙහෙම වෙලා නැහැ. බලනකොට මොකද්ද හේතුව? ස්වාමින් වහන්සේලාට ප්‍රිය වූ ප්‍රත්‍ය වූ ආහාර ලැබිලා නැහැ. මෙතුමිය කල්පනා කරන හැමදාම උදේ පාන්දර නැගිටලා 69ට 60 විදියකට වෙනවා. 69ට 60 විදියකට වෙනවා. ඔයල වෙල දැන් මෙහෙම පොලිමේ භාජන ටික තියාගෙන දැන් අපි හිතමු ඉස්සෙල්ලාම වඩිනවා මේ කවුරු අපි හිතමුකෝ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අපි නම් ටිකක් දාන. සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ කැමති ඒවා. ඊට පස්සේ අපි හිතමු රතන ස්වාමීන් වහන්සේ කැමති ඒවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කැමති ඒවා. කැමති පරිදි බෙදනවා. එහෙම බෙදලා බලනකොට දැන් ස්වාමීන් වහන්සේලා තීරණය කළා බලන්නකෝ දැන් මම කාලෙක තිස්සේ ඉඳලා මම මේ වට්ටක්ක වළඳන්න කැමැත්තෙන් හිටියා කවදාවත් මට වට්ටක්ක හම්බුන්නේ තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මම බණ්ඩක්ක වළඳන්න හිටියා මට බණ්ඩක්ක ලැබුණේම නෑ මේ අම්මා දැන් මේ අපේ හිත දැකලා වගේනේ බෙදන්නේ මොකක් හරි මෙතන වෙනසක් තියෙනවා බලනකොට දැන් උන්වහන්සේලාට ප්‍රත්‍ය වූ ආහාර ලැබුණා කය නිරෝගී වුණා භාවනා කළා සතියෙන් 69ම රහතන් වහන්සේලා බවට පත් වුණා සතියෙන් 69ම රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ මෙච්චර කාලයක්? ප්‍රත්‍ය වූ ආහාරය ලැබිලා නැහැ භෝජනම්පි. තේරුණා නේද? ඇත්තටම කියන බාන අපච්චි දැන් අපි ගන්න භෝජනයේ අනුව අපේ කොලෙස්ටරෝල් වැඩි වෙනවද නැද්ද? සුගර් වැඩි වෙනවද නැද්ද? එතකොට දිවි පැවැත්ම මේ තිරසාරව තියෙන්න මේ භෝජනය කියන එක බලපානවද නැද්ද? බලපානවා. ඉතින් ඒක තමයි දැන් ඔය වෛද්‍යවරු එක මේ අරවා කන්ට්‍රෝල් කරන්න මේවා කන්ට්‍රෝල් කරන්න ඩයට් කරන්න ඒව කියන්නේ බුදුරජාන් වහන්සේ තමයි මේක මුලින්ම කියලා තියෙන්නේ භෝජනම්පි මේක උපනිස්සේ වෙනවා. එතකොට නිවනටත් එහෙමයි. තේරුණානේ? හොඳ ප්‍රත්‍යාහාර ලැබුණොත් නිවන් දකින්න පුළුවන්. එතකොට දැන් සමහර උදවිය අපෙන් ඇවිල්ලා අහන ස්වාමීන් වහන්සේ අද කාලේ රහතන් වහන්සේලා නැද්ද? ආදි වශයෙන් ප්‍රශ්න. ඇත්තටම එහෙම නැති වෙන්න හේතු තියෙනවා. මොකද හේතුව? අපච්චිට මතක ඇති හරිද? පුංචි කාලේ අම්මා පොළට ගිහිල්ලා දියුල් ගෙඩිය අරගෙන එනකොට වැට මායිමෙන් එනකොට මතකද?
සුවඳයි. අන්නාසි ගෙඩිය ගේනකොට සුවඳයි. දැන් අන්නාසි ගෙඩිය නහය ගැහුවත් සුවඳද? සුවඳ නැහැ. දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ? එන්න මොකක්ද වෙලා තියෙන්නේ? මේ භෝජනය කියන එක සවුත් වෙලා තියෙනවා. එතකොට ප්‍රත්‍ය වූ ආහාර නොලැබෙනකොට ඒ නොලැබෙන කෙනාගේ ප්‍රඥාව ආදී ධර්මයොත් එන්න අඩු වෙලා තියෙනවා. හිතන්න සමහර වෙලාවට අම්මා අපි සමහර ධර්ම දේශනාවක් කිව්වම හරි පුදුමයි. හරිද? දැන් මේ අපි මේ ලියා ගන්න කියලා මේව කළා ඔක්කොම කළා ටිකක් හරි පුළුවන්. දැන් සමහර මිනිස්සුන්ට කොච්චර කීවත් තේරෙන්නේ කොච්චරම කිව්වත් තේරෙන්නේ. දැන් සමහරට අපිට කලකිරෙනවා. ඇයි දෙවියනේ මේ මෙච්චර උත්තරීතර ධර්මයේ. දැන් සමහර මිනිස්සුන්ට මේ සුරංගනා කතා මහලා ඉවරලා අභිධර්මයේ වගේ කරුණක් කියනකොට කෙලීම නිදි. ඈ මම ටිකක් තරවටු කරලම මේ බණ කියාගෙන යන්න වෙලා තියෙන්නේ මොකද්ද නිදා ගන්න නැති වෙන්නේ. ඉතින් ඒක මේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් කරන්න වෙලා තියෙන්නේ. වර්තමානයේ වෙනකොට බොහෝ අයට මේක ඒ කියන්නේ හරියට මම උදාහරණයකට කියන්නේ මේ 3 wheeler එකකට ලොරි ලෝඩ් එකක් පැටවුවා වගේ කියලා මම කියන්නේ. දැන් 3 wheeler එකකට ලොරි එක පටවන්න ඕන බඩු ලෝඩ් එක පැටවුවොත් ජප්ප වෙනෝනේ. අන්න ඒ වගේ වර්තමානයේ මිනිස්සුන්ගේ කැපැසිටි එක අඩු වෙලා තියෙනවා. හරි. ඒක බොහොම හරි භයානක කාරණාවක්. හැබැයි ඉතින් මම කියන්නේ ප ဋ ාණ සජ්ජායනාවත් ටිකක් කරන්න. එතකොට ටිකක් දුරට පුළුවන් වෙනවා කියලා. ඒ වගේම මම මිනිසුන්ට කියනවා නිතරම ප්‍රඥාව වෙනුවෙන් බුදුරජාන් වහන්සේට විශේෂ සුවඳ ඇති පහනක් පූජා කරන්න කියලා. හැමදාම ගෙදර පත්තු කරන පහනට අමතරව සුවඳ තෙල් බින්දුවක් දාලා විශේෂ පහනක් පත්තු කරලා ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රඥා සාගරය මටද අවබෝධ වේවා. මටද මේ ධර්මය අවබෝධ වේවා කියලා විශේෂ පහනක් හැමදාම පත්තු කරන්න කියලා මම ඔය තේරෙන්නේ නැති බොහෝ අයට කියනවා. හැබැයි ඒ අය මට කියනවා ස්වාමීන් වහන්සේ මේ වැඩේ හරි ගියා. මට දැන් ඇත්තටම ඉස්සරට වඩා දැන් බොහෝ සෙයින් පොඩ්ඩක් නෙමෙයි බොහෝ සෙයින් වැටහෙනවා කියලා ධර්මයේ. ඊළඟට පුද්ගලෝපි උපනිස්සය පච්චේන පච්චයෝ. පුද්ගලෝපි කියලා කියන්නේ පුද්ගලයා. දැන් අපි දන්නවා සාරිපුත්ත මේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන්නට කලින් උපතිස්ස පිරිවෙජ්ජියා. උපතිස්ස පිරිවෙජ්ජියා ඇවිදගෙන යනකොට හම්බ වෙනව කවුද? අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේ තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියලා බුදුරජාන් වහන්සේගේ ඔය හේතුඵල ධහම ගැන කියලා දෙන්නේ. එතකොට ඒ අස්සජි මහරහතන් වහන්සේ කියන පුද්ගල චරිතය උපකාර වුණා කාටද? උපතිස්ස පිරිවෙජ්ජයට සෝවන් වෙන්න. අවසානයේ රහත් වෙන්න. සසර දුක් කෙලවර කරගන්න. බුදුරජාණන් වහන්සේ පිහිට කරගෙන කී දෙනෙක් සසර දුක කෙලවර කරගන්නද? ඒ වගේම තමයි අනිත් පැත්තට අසත්පුරුෂ දේවදත්ත හාමුදුරුවෝ මුල් කරගෙන කී දෙනෙක් හතර පාය ගියාද? තේරුණානේ? පාප මිත්‍ර. ඒ කියන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ. අන්න ඒ වගේ. එහෙනම් පුද්ගලෝපි. අවසාන ඊළඟට කියනවා සේනාසනම්පි උපනිස්සේ පච්චේන පච්චය. සේනාසනයද සේනාසනම්පි. පි කියලා කියන්නේ දකාර්ථය, දකාරාර්ථය. සේනාසනයේද උපනිශ්‍රේ වෙනවා. තේරුණානේ? දැන් අපි හිතුව මෙහෙම. ඔන්න කොහේ හරි තැනක කුටියක ඉන්නවා ස්වාමින් වහන්සේලා පිරිසක්. ඒ කුටියේ පෙර අපි හිතමු පෙර මිය පරලෝ ගියපු මලගිය ප්‍රේතයෝ ටිකක් ඒකට වෙලා ඉන්නවා. එතකොට ඒ අය මොකද කරන්නේ? අර ස්වාමින් වහන්සේ භාවනා කරනවට අකමැති. භාවනා කරන්න දෙන්නේ. ලෙඩ කරනවා, බය කරනවා. ඔබට මතකයි කරණීයමෙත්ත සූත්‍රයේ නිදාන කතාව නේද? ඔව් පෙර ඒ කියන්නේ කවුද දෙවිවරු පිරිසක් ගස්වල ඉන්නවා. ස්වාමින් වහන්සේලා ඒ කැලෑවට ඇතුල් වෙනවා. භාවනා කරනකොට දෙවිවරු කල්පනා කරනවා මෙච්චර සිල්වතුන් මෙහෙම යට ඉඳිද්දී අපිට උඩ ඉන්න බෑ කියලා බිමට බහිනවා. නමුත් බිමට බහැලා සතියක් දෙකක් යනකොට කල්පනා කරනවා මේ ස්වාමින් වහන්සේලා යන්නේ නැහැ මෙතනින්. මුලින්ම හිතුවේ දවසක් ඉඳලා යයි කියලා. ඇයි රුක්ෂ දේවතාවරු පෞල් පිටින් බිමට බහැලා ඉන්නේ. හැමදාම දැන් ඒ තමන්ගේ ගෙදරින් එළියට දැම්ම වගේ. දෙවිවරු කල්පනා කරනවා මේක නම් මහා අපි කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියන ඇණයක් කියලා. මේක නම් මහා ඇණයක්. මේ ස්වාමීන් වහන්සේලා වඩින්නේ නැහැ මෙතනින් එළියට. දැන් මොකද කරන්න ඕන? කරදර කරන්න ඕන. අන්තිමට යක්ෂයෝ වගේ පෙනී ඉඳලා බය කළා. අමනුෂ්‍ය සද්ද දාන්න පටන් ගත්තා. අන්න ඒ වගේ ඒ සේනාසනය, ඒ කැලය, ඒ කුටිය නරක් වුණා. නරක් වෙනකොට නිවනට යන්න බාධා වුණා. තේරුණේ? සමහර සේනාසනවල මිනිස්සු නිසා, සමහර සේනාසන අමනුෂ්‍යයෝ නිසා, සමහර සේනාසනවල මිනිස්සු වගේ නෙමෙයි විෂභාග පිළිම නිසා, විෂභාග රූප නිසා. දැන් අපි හිතමු මෙන්න මේ වගේ අපි හිතමු රූප ටිකක් ඇඳලා තියෙනවා කියලා. මේ රූප නම් ගැටලුවක් නෑ. දැක්කට රාගය ඇති වෙන්නේ. අපි හිතමු සමහර පන්සල් වල ඇඳලා තියෙන රූප. හරිද? සමහරට කාන්තාව ඇඳලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා තමයි එතන නිතරම ඉන්නේ. අඩ නිරුවත් රූප. එක්කෝ රූපේ ඇඳුම් ඇඳලා තියෙනවා ඇඳුම නිකන් ඇඟට ඇලිලා තෙමිලා වගේ. ඒ කියන්නේ නග්න ස්ථාන හොඳට පේනවා. එතකොට රාගය ඇවිස්සෙනවා. හිත එකලස් කරගන්න බැරුව වෙනවා. භාවනාවට බාධා වෙනවා. සමහර තැන්වල මම දැකලා තියෙනවා බුදුහාමුදුරුවන්ගෙත් මේ
මේ මොකද්ද සිවුර ඇඟට අලවලා බුදුහාමුදුරුවෝ ලාලිත්‍යයක් දීලා නිකන් මෙහෙම කරලා එක එක හැඩතල දාලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුහාමුදුරන්ට නාරි දේහයක් දාලා එවැනි රූප කලා මොනවද රූප කලාවන් ලංකාවට හඳුන්වලා දීලා ඒ කියන්නේ මායාවේ ඇමක් වගේ මට මේක පේන්නේ. හරි. මිනිස්සු හාමුදුරුවෝ නොදැනුවත්වම එතෙන්ට අහුවෙලා. හැබැයි මේවා කෙලින්ම කියන මොකද්ද? එවැනි සේනාසන භාවනා කරන්න සුදුසු නෑ. එවැනි සේනාසන සංඝයාට වාසය කරන්නවත් සුදුසු නෑ. මොකද දැන් අපි හිතන්නකෝ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සිවුරක් දාගෙන හරිද? ගිහිගේ ඉඳලා රාගේ වැඩි නිසා ද්වේෂේ වැඩි නිසානේ ගිහිගෙන් නික්මිලා මේකට එන්නේ. දැන් මේක ඇතුලේ රාගේ වැඩි වෙනවා. අයි ඉඳලා වසල වැඩක් තියෙනවද කියන්නේ? අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. හරි. එතකොට මේ උපනිස්සය ප්‍රත්‍ය සම්බන්ධයෙන් අම්ම ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එක තමයි ආරම්මන උපනිස්සය, දෙක අනන්තර උපනිස්සය, තුන පකතු උපනිස්සය කියලා තුනක් තියෙනවා. කොටස් තුන මොනවාද? ආරම්මන උපනිස්සය, අනන්තර උපනිස්සය, පකතු උපනිස්සය. ආරම්මන උපනිස්සය කියන්නේ යමක් අරමුණු වෙලා උපනිස් බලවත් වූ උපකාරය වෙනවා. දැන් කියන්නේ පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං දමන යමක් පෙර කරපු කුසලයක් අරමුණු කරලි වෙලා පසුව දැන් කුසල් උපදිනවා. ඒක ආරම්මන උපනිස්සයනේ. අනන්ත රූපනිස්සය කියලා කියන්නේ එක ළඟ තියෙනවා මේ කුසලසිත උපනිස්සය වෙනවා. පැහැදිලි කතාව. අනන්තර න අන්තර අතරක් නැහැ. මේ කුසලසිතට උපනිස්සයයි. අනන්තර උපනිස්සය. ඊළඟට පකතු උපනිස්සය. පකතු උපනිස්සය කියන්නේ ප්‍රකෘතියෙන්ම උපනිස්සය වෙනවා. පකතු උපනිස්සය කියලා කියන්නේ මෙන්න මේක. මොකද්ද? අපි හිතමු ඔන්න කුසල් දහම් කරන කවුරු හරි කෙනෙක්. එයා හොඳට ප්‍රකෘතියෙන්ම කුසල් දහම් කරලා පුරුදු කෙනෙක්. ඒතකොට ඒ ප්‍රකෘතියෙන්ම කුසල් දහම් කරපු කෙනාට අලුතෙන් කුසලයක් උපදිනවා කියන එක ලේසියිනේ නේ. ඒකට බලවත් වූ උපකාරයක් වෙනවනේ. අන්න ඒක පකතු උපනිස්සය කියලා කියන්නේ ප්‍රකෘතියෙන්ම ඒව කරලා පුරුදු කෙනාට ප්‍රකෘතියෙන්ම උපනිස්සය වෙනවා. නෑ හොඳ සිහියෙන් කියන එක නෙවෙයි. පුරුද්දෙන් වගේ. ඒක නිතර කරලා පුරුදු ප්‍රකෘතියෙන්ම. තේරෙනවද? දැන් ප්‍රකෘති සිහිය කියන්නේ යථා ස්වરૂපයේ සිහිය කියන්නේ. ඒ වගේ යථා ස්වરૂපයෙන්ම දැන් අපි තුමු මෙහෙම හිතන්නකො. දැන් අම්මලාට හොරකමක් කරන්න පුළුවන්ද? ලේසියෙන් බෑනේ. හැබැයි හැමදාම හොරකම් කරපු කෙනාට ඊළඟ හොරකම කරන්න අරක උපනිශ්‍රය වෙනවා. පකතු උපනිශ්‍රය කියලා කියන්නේ මොකද්ද? නිරන්තරයෙන්ම කළා පුරුද්ද තියෙන කෙනා. ප්‍රകൃතියෙම එයා හොරෙක්. හරිද? එතකොට පුරිමා අකුසල ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං පකතු උපනිශ්‍රය පච්චේන පච්ච. ප්‍රകൃතියෙම හොරකම් කළා පුරුදු කෙනා ඊළඟ හොරකමට උපනිශ්‍රය වෙනවා. කතාව පැහැදිලිනේ? එතකොට උපනිශ්‍රය ආකාර තුනයි. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, පකතූපනිශ්‍රය. පකතූප ප්‍රකෘතියෙම පකතූපනිශ්‍රය. හරි. ඊළඟට මේකේ දැන් අපි විසර්ජනාවාර ගැන කතා කරනකොට අද අපි කතා කරන්න යන්නේ පළවෙනි විසර්ජනාවාරය කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිශ්‍රය පච්චේන පච්චයෝ. මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිශ්‍රය පච්චේන පච්චයෝ. මේකදී අර මාතෘකා තුනමයි තියෙනවා. මොකද්ද? ආරම්මන උපනිශ්‍රයෝ, අනන්තර උපනිශ්‍රයෝ, පකතු උපනිශ්‍රයෝ. ආකාර තුනෙන්ම එනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න පුරිමා කුසල ධම්මා පෙර කුසල් පසුපසු කුසල් වලට උපකාර වෙනවා, උපනිශ්‍රය වෙනවා, බලවත් වූ උපකාරක ධර්මයේ වෙනවා. කොහොමද? ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යෙන්ද, අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍යෙන්ද, පකතු උපනිශ්‍රය ප්‍රත්‍යෙන්ද කියන තුනෙන්ම උපකාර වෙනවා කියන එක කතා කරනවා. අපි මුලින්ම කතා කරමු ආරම්මන උපනිශ්‍රය වෙන අවස්ථාවලට උදාහරණ. මෙන්න දානං දත්වා සීලං සමාදයිත්වා උපෝසත කම්මං කତ୍වා තං ගරුං කତ୍වා පච්චවෙක්කති. පාලි වචන වලට බය වෙන්න එපා. දානං දත්වා දානයක් දීලා සීලං සමාදයිත්වා සීලයක් සමාදන් වෙලා උපෝසත කම්මං කତ୍වා උපෝසත කර්මයක් කරලා තං ගරුං කତ୍වා පච්චවෙක්කති. දැන් අපි හිතමු දානයක් දීලා ඒක තමන් පස්සේ වෙලාවක මොකද වෙන්නේ? ගරු කරලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ගරු කොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ වෙලාවේ උපදින්නේ මොකද්ද? කුසලසිත. ඒ කුසලසිතට කලින් කරපු කුසලයේ මොකද්ද උනේ? උපනිශ්‍රය වුණා. මොකද දෙන්නේ? උපනිශ්‍රය වුණා. එතකොට ඊළඟට දෙවණියට කියනවා දැන් එතෙන්දි මතක තියාගන්න ඕනේ මෙන්න මේ චිත්ත වීතියක් ගත්තොත් ඒ චිත්ත වීතියේ මනෝද්වාරා වජ්ජන සිතට පසුව ජවන් සිත් 7ක් පහළ වෙනවා. අන්නේ ජවන් සිත් 7ට අරමුණු වෙන්නේ අන්න කලින් කරපු මොකද්ද? කලින් කරපු කුසලය. ඒ කියන්නේ දානං දත්වා දීපු දාණය සිහිපත් වෙනවා. මොකද්ද? දීපු දාණය එතෙන්ට සිහිපත් වෙනවා. ඊළඟට දෙවණියට කියනවා. මොකද්ද? පුබ්බේ සුචින්නානි ගරුං කତ୍වා පච්චවෙක්කති. පුබ්බේ සුචින්නානි කියන්නේ පෙර කරන ලද හොඳ වැඩ. සුචින්නානි මනා වූ කටයුතු. හරි මොනවද? දන් දීම්, සිල් රැකීම්, භාවනා කිරීම,
අන් අයට සැලකීම ඔය වගේ හොඳ වැඩ තියෙනවනේ. ඒ හොඳ වැඩ සිහිපත් කරනකොට මොකද වෙන්නේ? එතෙන්දිත් අර පසුව ප්‍රත්‍යවේක්ෂා කරන චිත්ත වීතියේ ජවන් සිත්වලට අරමුණු වෙන්නේ මොකද්ද? කලින් කරන ලද හොඳ වැඩ පුබ්බේ සුචින්නානි. ඒ වෙලාවේ ඒ කුසල ජවනයන් උපදින්නට බලවත් වූ උපකාරය වුණේ මොනවාද? පෙර කරන ලද කුසල ධර්ම. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මා. හරි. ඊළඟට තුන්වෙනියට කියනවා ඥානා වුට්ටහිත්වා ඥානං ගරුං කତ୍වා පච්චවෙක්කති. ධානයකින් නැගිටලා කවුරු හරි කෙනෙක් ඒ ධානය ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනකොටත් ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීතියක් යනවා. ඒ චිත්ත වීතියේ ජවන්සිත 7ක් පහළ වෙනවා. ජවන්සිත 7ට අරමුණු වෙන්නේ ධානය. එහෙනම් ධානය කියන්නේ කුසලයක්. ඒ කුසලය මේ කුසලයට බලවත් වූ උපකාරය වෙනවා. ඊළඟ සෙක්ඛා ගෝත්‍රබුං ගරුං කତ୍වා පච්චවෙක්කති. ගෝත්‍රබු කියලා කියන්නේ දැන් සයික්ෂ කෙනෙක් අපි තුමු සෝවාන් කෙනා කියමු. සෝවාන් කෙනා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රබු සිතට පසුව තමයි මාර්ගසිත උපදින්නේ. ගෝත්‍රබු කියන්නේ මොකද්ද? ලෞකික ගෝත්‍රයේ කඩලා දමන සිත. තේරෙනවද? එයා හිටියේ මොකද්ද? දැන් අපි ඉන්නේ ලෞකික ගෝත්‍රේ නම් ලෝකෝත්තර ගෝත්‍රයට ඇතුල් වෙනකොට මොකද වෙන්නේ? ලෞකික ගෝත්‍රය කඩලා දාන්න. ගෝත්‍රබු සිත කියලා එකට කියන්නේ. අන්නේ ගෝත්‍රබු සිත ඇති කරගෙන පසුව මොකද කරන්නේ? ගෝත්‍රබු සිත ප්‍රත්‍යවේක්ෂා කරනවා. ගෝත්‍රබු සිත කියලා කියන්නේත් කුසලයක්. පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට උපදින්නෙත් කුසලයක්. මේ ගෝත්‍රබු කුසලය පසුව කුසලයට මොකද උපනිශ්‍රේ වෙනවා. ඊළඟ එක. හරිද? ඊළඟ අවස්ථාව මොකද්ද? සෙක්ඛා වෝදානං ගරුං කତ୍වා පච්චවෙක්කති. සෙක්ඛා වෝදානං. වෝදාන කියලා කියන්නේ දැන් අපි හිතමු පළවෙනි ඔය සෝවාන් මාර්ගය උපදින අවස්ථාවේ තියෙන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රබු. ඊට පස්සේ දැන් ලෞකික ගෝත්‍රයේ සිඳලා දැම්මට පස්සේ සෝවාන් වෙනකොට සකදාගාමි අනාගාමි අරහත් වෙනකොට ආයි ලෞකික ගෝත්‍රය කඩන්න දෙයක් නැහැ. දැන් ලෝකෝත්තර ගෝත්‍රේ නින්. එතකොට අර ගෝත්‍රබු සිත වෙනුවට පහළ වෙන මොකද්ද? වෝදාන කියලා සිත පිරිසිදු කරන සිත. මං කියන කතාව තේරුණාද? දැන් ලෞකික ගෝත්‍රයේ ඉඳලා ලෝකෝත්තර ගෝත්‍රයට ඇතුළත් වුණා සෝවාන් වෙනකොට. දැන් සකදාගාමි අනාගාමි වෙනකොට ආයි ගෝත්‍රබු හිතක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වෙනුවට මොකද වෙන්නේ? වෝදාන සිත කියලා සිතක් පහළ වෙනවා. ඔය වෝදාන සිත පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන වෙලාවේ වෝදාන සිත කියන කුසල සිත අර ජවන් සිත් වලට අරමුණු වෙනවා. එතකොට ඒ ජවන් කුසල සිත් වලට අරමුණුනේ වෝදාන සිත. ඒකත් කුසලයක්. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං මොකද? උපනිස්සේ පච්චේන පච්චයෝ. සෙක්ඛා මග්ගා වුට්ටහිත්වා මග්ගං ගරුං කତ୍තා පච්චේකති. සයික්ෂයෝ ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අය මාර්ගයෙන් නැගිටලා. ඒ කියන්නේ දැන් අපි තුන් මාර්ගසිත උපදිනවනේ. මාර්ගසිත ඉපදුනාට පස්සේ ඵලසිත ටිකක් ඉපදිලා ඒ චිත්ත වීතිය ඉවරයි. ඒ චිත්ත වීතිය ඉවරුනාට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරනවා. මාර්ගය කියන්නේ මොන හිතක්ද? කුසල හිත. සෝවාන් මාර්ග හිත කුසල හිත. ඒ කුසල හිත ප්‍රත්‍යවේක්ෂා කරන හිත ඒකත් කුසල හිත. ඒ කුසල සිතට මේ මාර්ගසිත උපනිස්සේ වෙනවා. එහෙනම් පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චේ. ඊට පස්සේ අනන්තර උපනිස්සේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් කතා කරොත් පුරිමා කුසලා කන්දා පච්චිමානං කුසලානං කන්දානං උපනිස්සේ පච්චේන පච්චය. මතක තියාගන්න ඕන චිත්ත වීතියක එක ළඟ අපි හිතමු කුසල් ජවන් 7ක් හට ගන්නවා කියලා. මේ කුසල සිතට අනන්තරයි. අනන්තර උපනිස්සේ. හරිනේ. මේකට අනන්තරයි. අනන්තර උපනිස්සේ. දැන් පැහැදිලිද? එහෙනම් මේ සිත ඊළඟ සිතට අනන්තර උපනිස්සේ බලවත් වූ උපකාරයෙන් උපකාර කරනවා. ඊට පස්සේ ඊළඟට කියනවා පකතූපනිස්සේ. පකතූපනිස්සේ කියන්නේ මොකද්ද? ප්‍රകൃතියෙන්ම උපනිස්සේ වෙන අවස්ථා. ඔන්න ඔය ටික මතක තියාගන්න. සද්දං උපනිස්සාය දානං දීති. සද්ධාව බලවත් වූ උපකාරය වෙලා දානයක් දෙනවා. සද්දං උපනිස්සාය සීලං සමාදේති. සද්දං උපනිස්සාය උපෝසත කම්මං කරෝති. දැන් තේරෙනවද? දැන් ඔය විදිහටම අපිට ගන්න පුළුවන්කම තියෙන මොකද? සද්දං උපනිස්සාය දානං දේති සීලං උපනිස්සාය දානං දේති. හරිනේ. ශ්‍රද්ධාව මුල් වෙලා දාන දෙනවා. සීලය මුල් වෙලා දාන දෙනවා. දැන් තේරෙනවද කියන්නේ? ශ්‍රුතය මුල් වෙලා, ඒ කියන්නේ බණ අහපු නිසා දන් දෙනවා. ශ්‍රුතය මුල් වෙලා. ප්‍රඥාව මුල් වෙලා දාන දෙනවා. ඒතර පඤ්ඤං උපනිස්සාය දානං දේති.
පඤ්ඤං උපනිස්සාය සීලං සමාදේති. පඤ්ඤං උපනිස්සාය උපෝසත කම්මං කරෝති. දැන් තේරෙනවද කියන්නේ? එතකොට ඒව මොකද්ද? ඇඟේම තියෙන ඒවානේ. ශ්‍රද්ධාව අපිට තියෙන ප්‍රകൃතියෙම තියෙන ඒවා. ප්‍රകൃතියෙම තියෙන ශ්‍රද්ධාව මුල් වෙලා දාණය දෙනවා. ප්‍රകൃතියෙම ශ්‍රද්ධාව තියෙන කට්ටිය නෙවෙයි දාණය දෙන්නේ. ඔව් අනිත් අය දෙන්නේ නැහැ. ප්‍රകൃතියෙම ප්‍රඥාව තියන අය නෙවෙයිද බනහන්නේ. අනිත් අයට බනහන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ එක්ක නිදා ගන්නවා. තේරෙන අන්න ප්‍රകൃතියෙම සද්ධාව, ශ්‍රීලය, සුතය, ඡාගය තියෙන කට්ටිය ඒ විදිහේ පිංකම් කරනකොට කුසල කර්මය කරනකොට පසුව උපදින කුසල කර්මයන්ට මුලින් තිබුණු සද්ධාව, සීලය, සුතය, ත්‍යාගය කියන දේවල් පකතූපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා.